හැලෝ ගයිස් කොහොමද ඔයාලට මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මට කාලෙකින් බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණා මේ මම හිතන්නේ මාසෙකින් එකමාරකින් විතර. ඒක නිසා මම හිතුවා අවුරුද්දේ පළවෙනි බ්‍රේක් ඩවුන් වීඩියෝ එක මේ විදියට අරගෙන එන්න ඕන කියලා. මම පොඩ අසනීපෙලා ඉන්නේ එහෙම මෙහෙන් කැස්සක් එහෙම ආවොත් ගණන් ගන්න එපා වැඩි ඒක ගියා කරන්න එපා. හරි මේ දෙන්නේ මේ අද දවසේනේ මම ඊයේ දවසේ ගත්ත ට්‍රේඩ් එක නිවියෝක් එක නිවියෝක් එන්ඩේ ගෙද ගැන ලඩන් ලෝස එක ආරම් ස්ටාර්ට වෙනත් එක්කම හරි අපි කතා කරමු මේක අද ගත්තෙක් කොහොම මේක ද ඒ ගත්තෙ කොහොමද එකට බලපු ක්‍රයිටේරියස් මොනවද කියන දේවල් ගැන සහ මම මීට කලින් බ්‍රේක් ඩවුන් වීඩියෝස්වල කතා කරපු නැති යම් දේවල් ටිකක් මේකද ඇඩ් කරාවේ ඒක නිසා හොඳින් අහගෙන ඉන්න හරි අපි මුලින්ම සුපුරුදු විදිහටම මාකට් එකේ টপ ඩවුන් ඇනලිසිස් එකකින් වැඩේ පටන් ගමු හරි මුලින්ම අපි යමුකෝ ඩේලි chart එකට රයිට් ඩේලි චාට් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. හරි. මේ වීඩියෝ එක සමහර වෙලට ටිකක් දික් වේවි ගොඩක් දික් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඩේලි චාට් එකට ගියොත් මේ තියෙන අද දවසේ ඩේලි කැන්ඩල් එක ෆෝම් එක ගමන් තියෙන්නේ. අපි ඒක නෙමෙයි බලන්න ඕනේ. දැන් ඊයේ දවසේ අපි බලන්න ඕනේ. හරිද? මේ දින ඊයේ දවසේ ඩේලි කැන්ඩල් එක. රයිට්. එතකොට ඒක ක්ලෝස් වෙලා තියෙන්නේ කොහොමද? ක්ලෝස් වෙලා තියෙන සෙල් කැන්ඩල් එකක් විදිහට. සෙල් කැන්ඩල් එකක් කියලා කියන්නේ. සෙල් කැන්ඩල් එකක් කියලා කියන්නේ ඕපන් හයි ලෝ ක්ලෝස් බාය එකක් විතර තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මුලින්ම හදලා තියෙන්නේ මොකද්ද? මුලින්ම හදලා තියෙන හයි එකනේ. තාම විදිහට කිව්වොත් මුලින්ම කරලා තියෙන්නේ මැනිපුලේෂන් එක මාකට් එකේ. රයිට්. ඊට පස්සේ ඔයාලට පේනවා මේක අලයින් වෙලා තියෙන්නේ ඕල්ඩ් හයි එකකටනේ. ඕල්ඩ් හයි එකකට අලයින් වෙලා තියෙන්නේ. බට් මේ ප්‍රීවියස් හයි එක මෙතනදී බ්‍රේක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඕඩර් ෆ්ලෝ එක බැලුවොත් one day order flow එක බැලුවොත් order flow එක තාම bullish order flow එකක් තියෙන්නේ. right. එතකොට one day වල bullish order flow එකක් තියෙන්නේ. පැහැදිලිවම. හරිද? එතකොට ඇයි මම ඊයේ sell එකක් බැලුවේ එහෙනම්? හරිද? එතකොට දැන් මෙයා මෙතනදී මෙතන මේ external delivery එක run කරලා ආයි market එක internal ගන්න move එකක් එන්න ඕනනේ. හරිද? එතකොට දැන් මෙතන මේක forward ගියොත් ඔයාලට තව clear වේවි. forward පැත්තට ගියොත්. හරිද? මෙතන forward structure එක මෙතනදී ගලවලානේ තියෙන්නේ. හරිද? daily කියලා ගත්තක් කමන්නේ. එතකොට මෙයා මෙතන එක්ස්ටර්නල් මූව් එකක් රන් කරාට පස්සේ ආයි ඉන්ටර්නල් ගන්න මූව් එකට එන්න බෑ. එහෙම නේද? හරිද? ඒ කියන්නේ අඩුම ගානේ මෙන්න මේ රේන්ජ් එකේ 50% වත් මාකට් එක සෙල් සයිඩ් ඩෙලිවරි එකක් එන්න ඕන. රයිට්. හරි. අන්න ඒ විදියට දැකලා තමයි මම ට්‍රේඩ් එක බැලුවේ. හරිද? අපි මයික්‍රෝ ස්ට්‍රක්චර්ස් වෙනකන් අපි බලමු. මේ මයික්‍රෝ නෙමෙයි පහළ ලෝවර් ස්ට්‍රක්චර්ස් වෙනකන් මේ අපි කොහොමද මේක මේ රිෆයින් කරේ කියලා මම බලමු. හරි. අපි හිටියේ ඩේලි chart එකකින්. හරි. එතකොට මම මුලින්ම දැකපු දේ තමයි මෙතනදී ඕල්ඩ් හයි එකට ලයින් වුණා. සහ ඊයේ දවසේ මාකට් එකේ මෙතන ප්‍රීවියස් ඩේ හයි එකක් පර්ච් කරා. රයිට්. ප්‍රීවියස් ඩේ හයි එකක් පර්ච් කරා. ඊට පස්සේ මුලින්ම මේ කැන්ඩල් එක යන්නේ මාකට් එක හයි එක හදන්න. හරිද? එතකොට ඔයා බලන්න ඕනේ කැන්ඩල් ඇනටෝමි එක රේට් කරනකොට මාකට් එක ඔයා ඇනටෝමි එක බලන්න පුළුවන් නම් සෑහෙන හොඳ. ඒ කියන්නේ මේ කැන්ඩල් එක හදන්න ඔයා ඩේලි කැන්ඩල් එක ෆෝම් වෙන්නේ එතකොට ඔයාලට ඩේලි බයස් එක එතනින් බලා ගන්න පුළුවන්. මුලින්ම මාකට් එක හදන්නේ හයි එකද ලෝ එකද? සහ ඒ වෙලාවේදී මාකට් එක ලයින් වෙලා තියෙන දැන් හිතන්නකෝ මාකට් එකේ මුලින්ම ලෝ එක ඔයා දකින ලෝ එක හදන. ලෝ එක හැදුවට මාකට් එකේ ලෝ එක හැදුනට මම කිව්වනේ ඒක මාකට් එකේ මුලින්ම ලෝ එක හදන්නේ බයි කැන්ඩල් එකක් කියලා. හැබැයි අද දවසේ අවසානයේ ක්ලෝස් වෙන්නේ සෙල් කැන්ඩල් එකක් විදියට. හරිද? එහෙම වෙන්න හේතුව ඔයා අදාළ පොයින්ට්ස් ගැන අවබෝධයෙන් නේද? දැන් මෙතන හිතන්නකෝ දැන් මෙතන ඉන්න මාකට් එක එක්ස්ටර්නල් අරගෙන ඉවර වෙන තැනකනේ. එතකොට අපිට හිතන්න පුළුවන් එහෙනම් මේක බයි ගන්නෙම අනිවාර්යෙන් සෙල් එකක් හදලා මාකට් එකේ ඉන්ටර්නල් ඩෙලිවරි එකක් එන්න පුළුවන් කියන දේ. රයිට්. හරි. එතකොට දැන් මෙතන ඉඳලා අපි 1 hour වගේ ටයිම් ෆ්‍රේම් එකකට shift කරනවා. හරි. 1 hour වගේ ටයිම් ෆ්‍රේම් එකකට shift කරනවා. දැන් මම මේ මාක් කරලා තියෙන ඕපනින් ප්‍රයිස් එකනේ. හරි. ඕපනින් එක නේද? නෑ මේ ඕපනින් එක නෙමෙයි. මේ ප්‍රීවියස් කැන්ඩල් එකේ හයි එක ගන්න එක. අපි මෙතන ඕපනින් ප්‍රයිස් එක ඩේලි කැන්ඩල් එක මාක් කරගෙන ඉමු. හරිද?
මේ තියෙන ඕපනින් ප්‍රයිස්. මම මේක පොඩ්ඩක් අයින් කරගන්න. මේ තියෙන මාකට් එකේ මේ තියෙන කැන්ඩල් එකේ ඩේලි කැන්ඩල් එකේ ඕපනින් ප්‍රයිස් එක. රයිට් මේ තියෙන ඕපන් එක. හරි අපි දැන් යමු 1 hour වගේ chart එකකට. පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙනවා. හරි. මේ තියෙන ඕපනින් ප්‍රයිස් එක. හරිද? එතකොට මම බැලුවා මෙතන ඉන්නේ. එතකොට මෙතනින් ඕපන් වුණා. හයි එක හැදුවා. ආයි ඕපනින් ප්‍රයිස් එකෙන් පහළට මාකට් එක එනවනේ මෙයා. ආයි කියන්නේ අපිට මෙතනදී ඇන්ටිසිපේට් කරන්න පුළුවන් මේ කරේ මැනිපුලේෂන් එක කියලා. රයිට්. මේ කරේ මාකට් එකේ මැනිපුලේෂන් එක. තව ක්‍රයිටේරියාස් ගොඩක් කළා එනවා. මෙතන ඔයාලට හයි එකකින් හයි එක වැදුනා. මාකට් එකේ ඕවරෝල් බයස් එක බුලිෂ් නිසා මොකක්ද මෙතනදී එක්ස්ටර්නල් අරගෙන ඉවලා ඉන්ටර්නල් රන් එකක් එන්න ඕනේ කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ප්‍රීවියස් ඩේ එකේ හයි එක ගත්තා. ඕපනින් ප්‍රයිස් එකෙන් පහළට ආවා. එතකොට මෙතන ඕපනින් ප්‍රයිස් එකෙන් පහළට එන්න කලින් ලන්ඩන් එක ෆෝම් වෙලා තියෙන. අයි එහෙනම් මම ලන්ඩන් එකේ ට්‍රේඩ් එකක් බැලුවේ නැත්තේ. මම ඒකට හේතුව කලින් බ්‍රේක්ඩවුන් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. හරිද? අපි යමුකෝ 15 minute chart එකට. එතකොට 15 minute වල වාට ගියොත් මෙන්න මෙතන මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. හරිද? 15 minute වල පේනවද ඔයාලට බලා ගන්න පුළුවන්. ඒෂියාවේ එක්ස්පැන්ෂන් එකකට ගිහිලා තියෙනවා. හරිද? ඒෂියාවේ එක්ස්පැන්ෂන් එකකට ගිය කිසිම වෙලාවක, ඒ කියන්නේ ඒෂියාවේ ගොඩක් එක්ස්ටෙන්ඩ් වෙච්ච වෙලාවක මම ලන්ඩන් එකේ ට්‍රේඩ් බලන්නේ නැහැ. හරිද? මම දැක්ක මම හිතන්නේ කවුරු හරි මේ කමෙන්ට් එකක් දාලා දිනවා ඔයාගේ බ්‍රදර් ඔයාගේ මේ මොකද්ද ඒෂියාවේ එකත් එක්ස්පැන්ෂන් එකකට ගිහිල්ලා ලන්ඩන් එකත් එක්ස්පැන්ෂන් එකකට ගිහිල්ලා කියලා. නෑ එහෙම නෑ. හරිද? එතකොට මෙතනදී මම බලන්නේ මාකට් එකේ පිප්ස් ගන්න නෙමෙයි. හරි දැන් මෙතන බැලුවොත් මෙතන බැලුවොත් ඒෂියාවේ පිප්ස් ගන්න බලන්නකො. ඒෂියාවේ පිප්ස් ගන්න තියෙන්නේ පිප්ස් 30ක් විතර. ලන්ඩන් එකේ ඒ වගේම වෙන්නේ නැති ගොඩක් වෙලාවට. ලන්ඩන් එකේ 32ක් විතර තියෙනවා. මම බලන්නේ පිප්ස් ගන්න නෙමෙයි මම මෙතනදී කන්සිඩර් කරන්නේ. හරිද? මේ මාකට් එක මූව් වෙලා තියෙන ස්ට්‍රක්චර්, ඒ කියන්නේ මූව් වෙලා තියෙන විදියක් තියෙනවනේ. දැන් බලන්නකො මේක එක දිගට අර ලොකුවට කරෙක්ෂන්ස් නැතුව ඇදිලා. හැබැයි ලන්ඩන් එක ඇතුළේදී බලන්නකො මෙයාට යන්න නටලා නේද? හරිද? අනිත් එක මම මේ ICT කතා කරන දේවල් එමම ලයින් කරගන්න කෙනෙක් නෙමෙයි. හරිද? මම මේ මාකට් එකේ මොඩල්ස් කිහිපයක් දැකලා තියෙනවා. හරිද? සාමාන්‍ය මොඩල්ස් 20ක් විතරයි. හරිද? ඒතකොට මම මේ මොඩල් එකක් ප්ලේ වෙනකොට තමයි මම එක්සිකියුෂන් එක කරන්නේ. හරිද? ඒ කියන්නේ මම නොකරන දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. හරිද? මම මේ මාකට් එකේ කාලයක් තිස්සේ හොඳටම පදන් වෙලා හොඳට අපි කියන්නේ පත්තියන් වෙලා කියලා පත්තියන් වෙලා දැකපු දේවල් තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. හරිද? මම අවුරුදු 2-3ක් තිස්සේ GBP ට්‍රේඩ් කරන්නේ. අවුරුදු 3ක් විතර තිස්සේ. එතකොට මම මේක මෙයා සාමාන්‍ය හැරනකොට මට ගොඩක් වෙලාවට කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට හරි. සහ මම විශ්වාස කරන දෙයක් තියෙනවා ට්‍රේඩර් කෙනෙක්ට තියෙනවා සීක්‍රට් කියලා දෙයක්. හරිද? ඒ කියන්නේ ඕනම ට්‍රේඩර් කෙනෙක්ට සීක්‍රට් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ දන්න හැමදේම මාකට් එකේ එක්ස්පෝස් කරගෙන යන්නේ නැහැ. hedge funds වලට වුණත් එයාලගේ alpha models තියෙනවානේ. එයාගේ alpha models හැමදාම කී යනවද? එහෙම කරන්නේ නැහැ. ඒක කම්පිටිටර්ස් ලත් මොකද මේක ඇතුලේ ලොකු මේ ඕයක් නේ යන්නේ. හරිද? එතකොට මේ ඒක නිසා මේ එහෙම දෙයක් තියෙනවා. හරිද? එතකොට මම මේකේ අර මොඩල්ස් ටිකක් ප්ලේ කරන්නේ. සහ මම POICT මම මේ දෙත් මම හිතන්නේ කලින් කියලා නැතුව ඇති මාත් එක ඉන්න කීප දෙනෙක් දාන්නෝ එදා ඉඳලම මම POICT යූස් කරන කෙනෙකුත් නෙමෙයි. හරිද? POICT යූස් කරන කෙනෙකුත් නෙමෙයි. හරි මම ඉස්සරහට බ්‍රේක්ඩවුන් වීඩියෝස් වලදී යම් දේවල් මම කතා කරાવી. මම ඇත්තරම මං ගැන කිව්වොත් මම ඇවිල්ලා ICT plus වොලියුම් ට්‍රේඩර් කෙනෙක්. එදා ඉඳලම. හරිද? එතකොට මෙහෙම දෙයක් තමයි මගේ තියෙන්නේ. හරිද? එතකොට මේ අනිත් එක මම අද මේ කී ලෙවල්ස් විදියට මම මේ මෙතනදී මම වොලියුම් ලෙවල් එකක් බැලුවා කී ලෙවල් එකක් විදියට මම ඒක ගත්ත හැටිත් මම කියලා දෙන්නම්. අනිත් එක මම ඒ කියන්නේ දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ යකා මේ මොනවද කියලා දෙන්නේ කියලා. හරිද? නෑ මේක මම මේ දෙසැම්බර් දැන් සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසෙනේ ගොඩක්ම වර්ස් ටයිම් එකක් විදියට සලකන්නේ. එතකොට මේ මම දෙසැම්බර් වලත් ෆන්ඩඩ් 3ක් පාස් කරා. පාස් කරා කියන්නේ එකක් ස්කේල් අප් කරා එකක් දෙකක් මුල ඉඳලම ගෙවුවා.
හරිද? ඒකෙන් මම අඩුම කාලෙකින් يعني අඩුම කාලෙකින් ගහපු එක මේ එතන දවස් 7කින් පාස් කරපු එක මම පේජ් එකෙත් මම හිතන්නේ සර්ටිෆිකේට් එක මම ෂෙයා කරා. ඒක අර කෙනෙක්ට සැකයක් තියෙනවා නම් මම පේජ් එකේ link එකක් දාන්නම් ගිහිල්ලා ඒවත් බලන්න පුළුවන්. ඒක නිසා සහ මේක මම මේ කියන දෙන දේවල් වලින් පර්ස්පෙක්ටිව්ස් හදාගෙන ෆන්ඩඩ් පාස් කරපු අයත් හිටියා. ඒක නිසා මේ අර මේවා ගැන එහෙම අර සැකයක් තියාගන්න එපා. අනිත් එක මම මේ ගහන මොඩල් එක මේ විදිහටම ප්ලේ කරන්න කියලා ඔයාලට කිසිම වෙලාවක් කියන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. හරිද? ඔයාලට මේකෙන් ගන්න තියෙන යම්කිසි දෙයක් ගන්න තියෙනම් විතරක් ඒ දේ ගන්න වාගේ සෙටප් එක. ගන්න දෙයක් නැත්තම් මේව බලන්නත් එපා. හරි තේරුමක් නැහැ. ඔයා මේ මාකට් එකේ ප්‍රොෆිටබල් මේක බලලා තේරුමක් නැහැ. ප්‍රොෆිටබල් නැත්තම් බලන්න. අර බලලා ගන්න තියෙන දෙයක් තියෙනම් ගන්න. එච්චරයි. හරිද? අඩුම ගානේ ඔයා මේ මාකට් එකේ සාම්පල් 5000කවත් බෑක් ටෙස්ටින් එකක් කරන්න නැතුව මේවත් එක්ක ආගියු කරන්න ඉන්න බෑ. මොකද මම සාම්පල් 5000ක් විතර එක්ක සෙල්ලම් කළා තමයි මේ හැමදේම කියන්නේ. ඒක නිසා ඔය කියන්නේ දැන් සමහරව ඉන්නවා ලංකාවේ කියන මට 90%ක් වින් රේට් තියෙනවා 98ක් වින් රේට් තියෙනවා. එහෙම අය කවුරුත් නැහැ. ඒවා පට්ටපල් බොරු. හරිද? මගේ සාම්පල් 5000 ඇතුලේ මගේ වින් රේට් එක තියෙන්නේ 65ක් 70ක් විතර. හරි 70ක් විතර තමයි වින් රේට් එක තියෙන්නේ. හරිද? මේ ආයිත් කියනවා ICT විතරක් ඔන්ලි බලලා නෙමෙයි. හරිද? මම ICT plus volume trade කෙනෙක්. හරිද? ඒක පළවෙනි වතාවට උන අද කිව්වේ. හරිද? ඒක නිසා මේ එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා මේ ඔයාලට මේ කියන්නේ මම යම් දේවල් ඉස්සරහදී කතා කරાવી. එතකොට ඔයගොල්ලෝ ප්‍රොෆිටබල් නම් ආයි ඉතින් මේක බලලා තේරුම් නැහැ. හරිද? ඒක මම මේ සැරින් සැරේ කියන්නේ. එතකොට මම හරි අපි ආයි ලෙසන් එකට පොඩ්ඩක් එහාට ගියා. හරි මෙතනදි මම අර මං කලින් කතාවක් කිව්වනේ ඒෂියාගේ එක්ස්පැන්ෂන් එකට ගියොත් ඒ කියන්නේ ගොඩක් එක්ස්ටෙන්ඩ් වුණොත් මාකට් එක මම ලන්ඩන් එකේ ට්‍රේඩ් කරන්නේ. මෙතන ලන්ඩන් එකේ පොඩ්ඩක් නටලා තියෙනවා. ඒතකොට ලන්ඩන් එකේ මම ට්‍රේඩ් එකක් බැලුවේ නැත්තේ ඒ නිසා. හැබැයි පිප්ස් ගාන එකයි. හරිද? පිප්ස් ගාන නෙමෙයි මම මෙතන බලන්නේ. මම ඒකත් කියනවා මම මේ මොඩල් ටිකක් ප්ලේ කරන්නේ. මම මේ ඒ කියන්නේ දැන් ICT මෙහෙම කියලා නැති වෙන්න පුළුවන්. හැබැයි මම මේ දේ දැකලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම මේ හැමදේම බිල්ඩ් කරගෙන තියෙන මාකට් එක. හරිද? ඒක නිසා දැන් මේ වගේ වේලාවකට ගියොත් දැන් ආයි ගැප් ටයිම් එකේ ඉඳලා මේක නටන්න අරගෙන. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා ඒක නිසා මම ලන්ඩන් එක බැලුවේ නැහැ. හරිද? ඒත් එක්කම ඔයාලට පේනවා මෙතන මෙයා ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකකුත් දීගෙන ඕපනින් ප්‍රයිස් එකෙන් පහලට මාකට් එක දෙනවනේ නිව්යෝර්ක් එක පටන් ගන්න කලින්. මේ දින ඕපනින් එක. ඕපනින් ප්‍රයිස් එකෙන් පහලට දෙනවා. ඕපනින් ප්‍රයිස් එකෙන් මෙතනින් පහලට දෙනවා. එතකොට අපිට කන්ෆර්ම් අනිවා මේ යන්නේ මෙයාගේ ඉන්ටර්නල් ඩිලිවරි එක තමයි කියලා. ආයෙන ඉන්ටර්නල් ඩිලිවරි එක යන්නත් ඕන අපේ මේජර් මූව් එකේ. ඒ කියන්නේ අපේ අර එක්ස්ටර්නල් ඩිලිවරි එකේ ප්‍රීවියස් එක්ස්ටර්නල් රන් එකේ 50% වත් නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා මෙහෙ ලෝ ගලවන එක ලොජිකල් නෑනේ. මෙහෙ ලෝ වලට එන්නේ නෑනේ. මොකද මේජර් බයස් එක බුලිෂ්නේ. එතකොට මම බැලුවා මේ රේන්ජ් එකේ තියෙන 50% ඒරියා එක කොතනද කියලා. බලන්නකො හරියටම ඒ ලෙවල් වලින් තමයි මාකට් එක කැරගිලා තියෙන්නේ. මේ වගේ තැනකට නේ. හරියට මෙතෙන්ටම ඇවිල්ලා නෑ. මේ වගේ තැනක මාකට් එක ආයි ටර්න් වෙලා තියෙනවා. හරිද? මෙතෙන්ට කියලා ගන්නකො. මම මෙතෙන්ටම බැලුවේ නෑ හරි. හරිද? එතකොට එහෙම තමයි. එතකොට දැන් මෙතන අර 15 මිනිට් ලෝ ස්ට්‍රක්චර්ස් වලට යනකොට මෙතන කන්ෆර්ම් එහෙනම් ආයි මෙයාගේ ඉන්ටර්නල් මූව් එක රන් කරලා තමයි මෙයාගේ එක්ස්ටර්නල් ඩිලිවරි එක යන්න ඕන. ඒක නිසා තමයි මම නිව්යෝර්ක් එකේ සෙල් එකකට බැලුවේ. සෙල් එකක් බැලුවේ. හරිද? හරි. මෙතන නෙමෙයි මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක තියෙන්නේ මෙන්න මෙතන. මෙතන කියලා ගත්තා නම් වඩා හොඳයි. right? හරි. එතකොට දැන් අපි යමු ඊට පස්සේ අපි 15 මිනිත් වලනේ හිටියේ. හරිද? මෙතනදී ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක දුන්නා. right? එතකොට ඔයාලට පේනවා නිව්යෝර්ක් එක පටන් ගන්න කලිනුත් මේ මාකට් එක සෑහෙන්න දුරට මේ ඇකියුමුලේට් වෙලා නැහැනේ. එතනත් එක්ස්පැන්ෂන් එකකට ගිහිල්ලා. ඒ හේතුව නිසාත් මම ගොඩක් වෙලාවට නිව්යෝර්ක් එක පටන් ගන්න කලිනුත් ගැප් ටයිම් එකේ සහ ලන්ඩන් එකේ ඇතුළත මාකට් එක මෙහෙම මූව් එකක් රන් කරොත් ආයි නිව්යෝර්ක් එක පටන් ගන්නකොට මම ට්‍රේඩ් බලන්නේ නැහැ. ඒතකොට නිව්යෝර්ක් එක ආයි බැලන්ස් කරනවා මාකට් එක. ඉම්බැලන්ස් මූව් එකක් හදලා තියෙනවා. හරිද? මං කලිනුත් කියලා තියෙනවා මේ මාකට් එකේ වෙන්නේ සිද්ධි දෙකයි. සිද්ධි දෙකයි වෙන්නේ.
බැලන්ස් කරනවා සොරි ඉම්බැලන්ස් කරනවා බැලන්ස් කරනවා ආයි මාකට් එක ඉම්බැලන්ස් කරනවා ආයි බැලන්ස් කරනවා ආයි ඉම්බැලන්ස් වෙනවා ආයි බැලන්ස් කරනවා සොරි බැලන්ස් කරනවා ඉම්බැලන්ස් වෙනවා ආයි බැලන්ස් කරනවා මේ ඇකියුමුලේෂන් පේස් එකට තමයි බැලන්සින් පේස් එක කියලා කියන්නේ හරිද ඒ කියන්නේ මම කිල් සෝන් එකක් ඇතුලේ ට්‍රේඩ් එකක් බැලුවොත් ඊට කලින් මට පේනවා නම් මාකට් එක එක්ස්පැන්ෂන් එකකට වගේ try කරලා තියෙනවා කියලා කිල් සෝන් එක පටන් ගන්නකොටම ට්‍රේඩ් කරන්න නැහැ. ඒක නිසා තමයි ගොඩක් අය කිල් සෝන් එක පටන් ගන්නකොටම ට්‍රේඩ් කරනකොට ට්‍රැප් වෙන්නේ. හරිද? එතකොට මේ වගේ අර ලොකු එක්ස්පැන්ෂන් එකක් වෙලා තියෙනවා නම් දැන් මේ නිව්යෝක් එකනේ. මම යනවා ගොඩක් වෙලාවට 4 hour candle එකේ anatomy එක බලන්න. හරිද? 4 hour candle එකේ anatomy එක. 4 hour candle එකේ එතකොට 9 am candle එක වෙනකන් ඉන්නවා. හරිද? එතකොට 9 am candle එකේ ඕපනින් ප්‍රයිස් එක මෙතනනේ තියෙන්නේ. අර එක්ස්පැන්ෂන් එක නැදලා ගොඩක් වෙලාවට මම මේ 5 එකකින්ම ට්‍රේඩ් කරන වෙලාවල් තියෙනවා නිව්යෝක් එක පටන් ගන්නකොටම අර වගේ එක්ස්පැන්ෂන් එකකට try කරලා මම නිව්යෝක් එක පටන් ගන්නකොටම ට්‍රේඩ් කරන්නේ නැහැ. හරිද? එතකොට ගොඩක් වෙලාවට නිව්යෝක් එකේ ඇකියුමුලේට් වෙලා තමයි ලන්ඩන් ක්ලෝස් එකේ තමයි රියල් මූව් එක තියෙන්නේ. හරිද? එතකොට මං එහෙම වුණාම මම ගොඩක් වෙලාවට යනවා මේ 9 am candle එක anatomy එක බලන්න. ඉතින් බලන්න 9 am candle එක opening price එක මම මේක පොඩ්ඩක් බායක රිප්ලේ කරගන්න නැත්නම් වඩ පැටලෙයි. හරිද? මෙතන 9 am candle එකේ opening price එක. හරිද? එතකොට මෙතන 9 am candle එක පටන් ගන්න මෙන්න මේ point එකෙන්. එතකොට මෙයා බලන්නකො මෙයා මාකට් එකේ high එක හදන්න යනවා. හරිද? මොකද අපි දන්නවා එහෙනම් 9 am candle එක sell candle එකක් තමයි වෙන්න ඕන කියලා. හරිද? sell candle එකක් තමයි වෙන්න ඕන. මොකද මෙයාගේ internal delivery එක තව මෙයා පහළට run කරන්න ඕන. කෙනෙක්ට ICT වලින් මෙතන දකිනවා නම් මෙතන break block එකක් හරි break block එකක් කියලා මෙතන break block එකක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මෙතන තියෙනවා මාකට් එකේ fair value gap එකක්. fair value gap එකක් කියලා දකින්න පුළුවන්. මොකද validate කරලා නැහැ. හරි. ඒත් එක්ක මම බලපු දෙයක් තමයි මෙතන මාකට් එකේ key level එකක් විදිහට මාකට් එකේ volume එක. හරිද? මෙතන මම ගොඩක්ම මේ time based volume එකට වඩා මේ tick based volume එකට තමයි මම ගොඩක්ම අවධානය දෙන්නේ. ඒක නිසා මේ fixed range volume profile එක තමයි මේ මම use කරන්නේ. නිසා දැන් මෙතනදිනේ මේ point එක තියෙන්නේ. right. එතකොට ඔයාලට පේනවා මෙතනදී මේ value area low එකකට තමයි market එක line වෙලා තියෙන්නේ. එතකොට මෙතන හොඳ key level එක. මොකද මේ range එකෙන් එළියේ market එක establish වෙලා තියෙන්නේ. හරිද? කියන්නේ value area එකෙන් පිටතට. හරිද? එතකොට මේ අපිට හිතන්න පුළුවන් එහෙනම් දැන් මෙයාගේ මේ යන move එක මොකද මෙයාගේ මේ pair value එකක් හොයාගෙන මෙයා ආයි run වෙනවා. හරිද? ඒක නිසා දැන් මෙතන මම හොඳ key level එකක් විදිහට දැක්කා. සහ මෙතන අර 4 hour candle එක opening price එක මෙතන anatomy එක බලනකොට මෙතන manipulation එක කරා. ආයි මෙතන තියෙන liquidity point එකක් ගත්ත market එක. ආයි මෙතන පහළද move වුණා. මෙන්න මෙතනට දුන්නේ. right පොඩ්ඩක් slow වෙලා. right. එතකොට මෙතන අපිට manipulation එක වෙලා ඉවරයි කියලා මම මෙතනදී මේ දැක්කා. මොකද සහ මේ වගේ models මම market එකේ දැන් මීට කලින් ඕන තරම් දැකලා තියෙනවා. හරිද? එතකොට මම ඊට පස්සේ 3 minute chart එකට ගියා. මේ පොඩ mic එකට. right 3 minute chart එකට ගියා. ඊට පස්සේ මෙතන මට clear market structure shift එකක් තිබ්බේ නැහැ. සහ මෙතන මං මතක විදිහට මෙතන SMT එකකුත් තිබ්බා. ඊට පස්සේ මම මෙතන බලන්න හේතුවක් තියෙනවා. මෙතන clear market structure shift එකක් නැහැ සහ මේ විදිහට market එක move වෙච්ච වෙලාවක හරිද? මේ විදිහට market එක දැන් මෙතන 1 hour candle එක anatomy එක බැලුවොත් 1 hour candle එක මෙහෙමනේ ගිහිල්ලාද? 1 hour candle එක මෙතනින් තමයි close වෙලා තියෙන්නේ. හරිද? එතකොට ගොඩක් වෙලාවට මෙහෙම indecisive type එකේ candle එකක් කියන්නේ ලොකු wick එකක් හදාගෙන close වෙච්ච වෙලාවක මේ wick එකේ භාගයක් පුරවන්න market එක එනවා. හරිද? most of the times එනවා. හරිද?
මං ඒ වුණාට මෙතන අර ලික්විඩිටි පොයින්ට් එකෙන්ම ගත්තා ලික්විඩිටි ගන්න තැනින්ම. කියන්නේ මේ වගේ තැනකට මාකට් එක ආයි රියැක්ෂන් එකක් දෙනවා. මෙතෙන්ට අඩුම ගානේ එන්න ඕන. මම මෙතනින්ම ගත්තා මෙතන ලික්විඩිටි පොයින්ට් එකත් එක්කම 5 මිනිට් එක ගියාම. alright අපි ප්ලේ කරමුද? හරිද? ඒක නිසා තමයි දැන් මම මෙතෙන් ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගන්න හේතුව ආයි මෙතනදී ආයි මේ හයි එක ගලවන්න හේතුවක් නැහැ. හරිද? මේ හයි එක ගලවන්න හේතුවක් නැහැ මාකට් එකේ. right. එතකොට මේ වගේ තැනකින් මගේ ලොජිකල් TP තියාගෙන මම මේ පැත්තේ තියෙන කී ලෙවල් එකක් ටාගට් කරලා තමයි මෙතන ට්‍රේඩ් එක බැලුවේ. right. ඔහොම තමයි. ඒ කියන්නේ ආයි ශනික වදින මූව් එක. මේ රන් වුනේ ලන්ඩන් ක්ලෝස් එක. මොකද නිව්යෝක් එකේ කරේ ඇකියුමුලේෂන් එක. එහෙනම් රියල් මූව් ඉම්බැලන්සින් මූව් එක ලන්ඩන් ක්ලෝස් එක යනවා. මෙතන නිව්යෝක් එකේ බැලන්ස් කරනවා. right. මම හිතනවා මම කියපු දේවල් ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. හරිද? සහ මට තව පොඩි දෙයක් පෙන්වන්න ඕන. මෙතන මේ මම වොලියම් ප්‍රොෆයිල් එක යන්දනේ. අපි මෙතනින් ට්‍රේඩ් එක බැලුවේ. මෙතනදී මේ මාකට් එකේ ලෝ හයි වොලියම් නොඩ් එක. sorry low volume නොඩ් එක. මෙතනදී මේ low volume නොඩ් එකට තමයි මාකට් එක ලයින් උනේ. හරිද? හරි මම සාමාන්‍ය වොලියම් ලෙවල්ස් මම කී ලෙවල්ස් විදිහට බලනවා. සහ මේ මෙතන ෆෙයා වැලියු ගැප් එක. ඔය ගොඩක් වෙලාවට ලෝ වොලියම් නොඩ් එක තමයි ෆෙයා වැලියු ගැප් එක කියලා කියන්නේ. හරිද? එතකොට එහෙම දෙයක් එහෙම ඒ විදිහට තමයි මම ඊයේ දවසේ ට්‍රේඩ් එක බැලුවා. මම හිතනවා ඔයාලට සෑහෙන ක්ලියර් වෙන්නේ නැති කියලා. කොහොමද ට්‍රේඩ් එක ගත්තේ කියන දේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම මගේ දැනුම ඔයගොල්ලන්ට උත්තරයක් දෙන්න. හරි ඔය විදිහට තමයි මම ඊයේ දවසේ ට්‍රේඩ් එක බැලුවේ. අද දවස ගැන කතා කරොත් අද ට්‍රේඩ් එකක් දුන්නොත් මම බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක් කරන්නම් ගොඩක් වෙලා. මට ටයිම් එක තිබ්බම අනිවාර්යෙන් කරන්න. හරි මේ ඊයේ දවස් ට්‍රේඩ් එක මම හිතනවා මේකෙනුත් ඔයාලා සෑහෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හරි මට ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මෙතනින් අපි වීඩියෝ එක නවත්තමු. හැමෝටම සුබ දවසක්.